ලංකාවට අවුරුදු 13ක් ඉස්කෝලේ උගන්වලත් සාමාන්‍යයෙන් අඩු ගානේ අවුරුදු 11 ඉස්කෝලේ උගන්වලත් ඉංග්‍රීසි භාෂාව හරියට කතා කරන්න ලියා ගන්න අමාරුයි. ඉතින් 11 වසර වෙනකන් ගියාම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි විෂයක් විදිහට ඉගෙන ගන්න ඕනේ ඉස්කෝලේ වල. ඉතින් එහෙම උගන්වලත් ගොඩක් කටට භාෂාව හසුරුවීමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් නමුත් අපි ගත්තොත් එහෙම ඔය බීච් එකේ ඉන්න සාමාන්‍ය බීච් බෝයි කෙනෙක් රුසියාවක් නු ජර්මන් වගේ භාෂාව කිසිම මේ අධ්‍යාපනික දැනුමක් ගන්නෙත් නැතුව ඒ භාෂාව ඉගෙන ගන්න බොහොම කෙටි කාලයක් තුළ ඉතින් හොඳින් කතා බහ කරන්න. ලියන්න බෑ තමයි හැබැයි ඉතින් හොඳට කතා කරන්න. අපේ රටේ වෙලා තියෙන ගොඩක් කට්ටියට සාමාන්‍ය මට්ටමට ලියා ගන්න පුළුවන් වුණා කතා කිරීමේදී ගොඩාක් ලොකු මේ අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. එතකොට සවක් එකක් තමයි මෙතන ගොඩාක් අයගේ අදහසක් තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් යම්කිසි පිරිසකට විතරයි. අනේ අපිට නම් ටිකක් මේක ඉගෙන ගන්න අමාරුයි කියලා. ඉතින් ඇත්තටම භාෂාවක් ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. භාෂාවක් කියන ඕනම කෙනෙක්ට අධ්‍යාපන මට්ටමක් ඇතුව හෝ නැතුව ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඒක නිකන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හෝ ගණිතය වගේ දෙයක් නෙවෙයි. එතකොට ඒවා දැනුම් පද්ධතින් මත බිහි වෙච්ච දේවල්. නමුත් භාෂාවක් කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මනුස්සයෙක් අදහස් ප්‍රකාශ කරන්න භාවිත කරන ක්‍රමවේදයක්. එතකොට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට එතින්දී අපි අනුගමනය කරන්න ඕන චූටි ළමයෙක් තමන්ගේ මව් භාෂාව කතා කරන්න ඉගෙන ගන්න ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයෙන් අපි අනුගමනය කරොත් ඕනම කෙනෙක්ට ලෝකේ තියෙන ඕනම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් චූටි බබෙක් ගන්නකො. ඒ බබා ඉපදෙනකොට එයාට අදාළ භාෂාවක් කියලා දෙයක් නැහැ. ඕනම බබෙක් ඉපදෙනකොට එයාට අදාළ භාෂාවක් නැහැ. එතකොට ඒ බබා හැදෙන වැඩෙන පරිසරයත් එක්ක තමයි බබා කතා කරන භාෂාව තීරණය වෙන්නේ. සිංහල ළමයා පොඩි කාලෙම ජර්මනියට හදාගෙන ගෙනිච්චොත් එහෙම ළමයා කතා කරන්නේ ජර්මන් භාෂාව මිස සිංහල භාෂාව නෙවෙයි. එතකොට ඒ වගේ තමයි අනිකුත් භාෂා ඉගෙන ගන්න ළමයි. එතකොට භාෂාව ඉගෙන ගන්නේ පරිසරයත් එක්ක. එතකොට මේ භාෂාව ඉගෙන ගනිද්දී මුලින්ම මේ කට්ටිය පාවිච්චි කරන ශබ්ද. ශබ්ද කියලා කියන්නේ ඕනම භාෂාවකට පොදු දේවල්. ඔය ශබ්ද තමයි අපි වචන බවට පරිවර්තනය කරලා වචන වාක්‍ය බවට පරිවර්තනය කරලා අපි අදහස් ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ශබ්ද කියන කාරණාව හැම භාෂාවටම පොදුයි. නමුත් මේ ශබ්ද භාවිතා කරලා වචන නිර්මාණය කරද්දී අපි රූපයක් ගන්නවකො මොකක් හරි අපි උපකරණයක් බෝලය කියන එක ගත්තොත් මේක උපකරණයක්. එතකොට මේ බෝලය කියන උපකරණය සඳහා ඒ ශබ්ද භාවිතා කරලා ඒ ශබ්ද ටික එකතු කරලා හදා දීපු වචනය භාෂාවෙන් භාෂාවට වෙනස්. නමුත් ඒ ශබ්ද කියන්නේ එකයි. උදාහරණයකට ආ කියන ශබ්දය ගත්තොත් එහෙම ආ කියන ශබ්දේ ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා, සිංහල භාෂාවෙත් තියෙනවා, දෙමළ භාෂාවෙත් තියෙනවා, අනිකුත් හින්දි භාෂාවෙත් තියෙනවා. එතකොට එක එක භාෂා හැම භාෂාවෙම ආ කියන ශබ්දය තියෙනවා. මේ ආ කියන ශබ්දය භාවිතා කරන ක්‍රමය තමයි මේ භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන්නේ. සහ ඒ ආ කියන ශබ්දය භාවිතා කරලා වචන නිර්මාණය කරන විදියයි ආ කියන ශබ්දය භාවිතා කරලා කතා කරන විදිය සහ ඒ ආ කියන ශබ්දයට දීලා තියෙන අකුර. ඒ කියන්නේ අපි අකුර කියලා කියන රූපයක්. ඒ දීලා තියෙන අකුර මොකක්ද කියන එක මත එතකොට මේ භාෂාව තව භාෂාවකින් වෙනස් වෙනවා. අපිට ප්‍රශ්නේ තියලා තියෙන්නේ මිත්‍රවරුනි ලෝකේ නිර්මාණය වෙන්නේ ළමයෙක් මුලින්ම ඉගෙන ගන්න මේ ශබ්ද. ළමයෙක් ශබ්ද ඉගෙනගෙන වචන ඉගෙනගෙන කතා කරන්න ඉගෙන ගත්තට පස්සේ තමයි ළමයට අකුරු ඉගෙන ගන්න. නමුත් අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න යනකොට අපි ඉස්සෙල්ලම කරන්නේ අකුරු ඉගෙන ගන්න එක, ලියන්න ඉගෙන ගන්න එක, ලියන්න ඉගෙනගෙන තමයි අපි කතා කරන්න හුරු වෙන්නේ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඉස්සරහට මම කියා දෙන්න ඕනම කෙනෙක්ට මං කියන්නේ අධ්‍යාපන මට්ටමක් ඇතුව හෝ නැතුව ඒ කියන්නේ හයිස්කෝලේ ගියත් එක නැතත් එක තමන්ගේ වයස මොන වුණත් එක අහන් ඉඳලා ඉංග්‍රීසි භාෂාව යම්කිසි මට්ටමකට හසුරවන්න කොහොමද ඉගෙන ගන්න කියන එක මම ඕගොල්ලන්ට මගේ ක්‍රමය කියා දෙන්නම්.